ආයිබෝවන් කේක් එකක් ආසාවෙන් හදන්න ගිහින් අර වට්ටෝරුව දිහා බලලා ඒ විදිහටම කරලත් අන්තිමට බැලින්නම් හිතපු විදිහට ආවේ නෑ වගේ දැනෙන වෙලාවල් තියෙනව නේද? අනේ ඔව්. ඉතින් අද අපි බලමු අපිට ලැබිලා තියෙන මේ මූලාශ්‍රය පාවිච්චි කරලා ඇයි එහෙම වෙන්නේ කියලා. සමහර විට කවුරුත් වැඩි කතා නොකරන පොඩි රහස් ටික. හාරා උස්සල බලමු අද. ඇත්තටම හොඳ කේක් එකක් කියන්නේ අර අමුද්‍රව්‍ය ටික එකට දාන එක විතරක් නෙවෙයිනේ. මේ අද බලන මූලාශ්‍රයත් කියනවා වගේ අර උෂ්ණත්වය කලවම් කරන විදිය වගේ දේවල්. ඒවයි තියෙන පොඩි විද්‍යාව තේරුණාම අන්තිම ප්‍රතිඵලය කොච්චර වෙනස්ද කියලා තේරෙයි. එහෙනම් අපි මුනින්ම පටන්ගමු අර අමුද්‍රව්‍ය වල උෂ්ණත්වය කියන තැනින්. මූලාශ්‍රය නම් ගොඩක් තදින්ම කියනවා බිත්තර, බටර්, කිරි මේ වගේ දේවල් අර කාමර උෂ්ණත්වයේම තියන්න ඕන කියලා. නැකම් මිශ්‍රණය කැටි ගහනවා කියලාත් කියනවා. ඇයි ඒක එච්චර වැදගත් වෙන්නේ? ඒක හරිම තීරණාත්මකයි. මොකද විශේෂයෙන්ම අර බටර් වගේ තෙල්, ඒ කියන්නේ මේදානුයි කිරි බිත්තරවල තියෙන වතුර වගේ අණුයි මේ දෙක එකට එකතු වෙන්න ඕන සුමුටව. හරි. ඒවා එකම උෂ්ණත්වේ. අර කාමර උෂ්ණත්වයේ තියෙද්දි තමයි ලස්සනට එකතු වෙලා අර ඉමල්ෂන් එකක් වගේ සිනිඳු මිශ්‍රණයක් හැදෙන්නේ. ඒක තමයි කේක් එකට අර ලස්සන සැහැල්ලු මොලොක් ගතිය ගේන්නේ. දැන් එකක් හරි සීතලට තිබ්බොත් අර බටර් ටික ආයෙත් ඝන වෙනවා. එතකොට අර ඉමල්ෂන් එක බිඳෙනවා. මිශ්‍රණයේ පේන්නේ අර කෙටිති වගේ. අන්තිමේදී කේක් එකත් බර වෙන්න පුළුවන්. තනින් තන තෙල් ගතිය වැඩි වෙන්නත් පුළුවන්. ඒක නම් දැන් පැහැදිලි. ඒ කියන්නේ කේක් එකේ අන්තිම ස්වභාවයට මුල ඉඳන්ම බලපාන කාරණාවක් මේක. හරියටම. ඒ වගේම තව එකක් තියෙනවා අර බටර් රයිස් සීනි. ඒ දෙක මිශ්‍ර කරන එක. අර ක්‍රීම් කරනවා කියන්නේ. අපේ මූලාශ්‍රය කියනවා විනාඩි 5ක් 7ක්වත් කරන්න ඕනේ කියලා. ගොඩක් අය මං හිතන්නේ ඔච්චර වෙලා ඕක කරන්න වෙයිති කියලා. නේද? ඔව්. ගොඩක් අය හිතන්නේ සීනියයි බටරුයි එකට කලවම් වුණාම ඇති කියලා. ඒක එක්කම අර පිටි මනින එක ගැනත් කියනවා. කෝප්පෙට ඔබන්නේ නැතුව හැන්දෙන් දාලා පිහියකින් මට්ටම් කරන ක්‍රමය. අර බටර් සීනි කතාව ගත්තොත් ඒ වැඩි වෙලාවක් මිශ්‍ර කරද්දි තමයි ඇත්තදම කේක් එකට වාතය ඇතුල් වෙන්නේ. වාතය. ඔව්. අර සීනි කැටවල තියෙනවනේ පොඩි තීනු දාර. ඒවා අර බටර් හරහා යද්දි පොඩි වායු බුබුලු දහස් ගාණක් හැදෙනවා. ඉතින් වැඩි වෙලාවක් මිශ්‍ර කරද්දි වාතයත් වැඩියෙන් ඇතුල් වෙනවා. මේ වාතය තමයි oven එකේ රස්නෙට ප්‍රසාරණය වෙලා කේක් එක උඩට ගේන්නේ අර සැහැළු ගතිය දෙන්නේ. ඒක තමයි එහෙනම් රහස. ඔව්. අනිත් එක පිටි. කෝප්පෙට ඔබලා පිටි ගත්තොත් ඇත්තටම ඕන ප්‍රමාණයට වඩා 15%ක් සමහර විට 20ක් විතර වැඩිපුර පිටි එකතු වෙනවා. අප්පා එච්චර. ඔව්. එතකොට ඉතින් කේක් එක වියලි වෙනවා තමයි. ඒ කියන්නේ අර පොඩි පිටි මනින වෙනසත් අන්තිමට ලොකු බලපෑමක් කරනවා. එතකොට අර පිටි එකතු කරාට පස්සේ ඕනට වඩා කලවම් කරන්න එපා කියන කතාව. ඒක කොහොමද? අන්න ඒකත් හරි වැදගත්. පිටිවල තියෙනවනේ ප්‍රෝටීන් වර්ගයක් අර මොකද ග්ලූටන් කියන්නේ. ග්ලූටන්. ඔව් ඒක වතුර එක්ක එකතු වුණාම පොඩි දැලක් වගේ හැදෙනවා ඇදෙන සුළු. දැන් පාන් වලට එහෙම ඒක හොඳයි. ඒත් කේක් එකකදී මේ ග්ලූටන් දැල ඕනට වඩා වර්ධනය වුණොත් ඒ කියන්නේ අපි ඕනට වඩා කලවම් කළොත් කේක් එක තද වෙනවා. ටිකක් රබර් වගේ ගතියක් එනවා. ඒකයි එහෙනම් සමහර වෙලාවට එහෙම වෙන්නේ. ඔව්. ඒක නිසා තමයි මූලාශ්‍රය කියන්නේ අර ෆෝල්ඩින් වගේ ක්‍රමයකට හරිම හිමින් පිටි ටික යන්තම් මිශ්‍ර වෙනකම් විතරක් කලවම් කරන්න කියලා. හරි. දැන් මිශ්‍රණය හරි. ඊළඟ ලොකුම දේ තමයි oven එක නේද? ඔව්. මූලාශ්‍රය නම් කියනවා අනිවාර්යෙන්ම කලින් රත් කරන්න ඕනේ කියලා. ප්‍රී හීටින්. ඒකටත් විනාඩි 15ක් 20ක්වත් දෙන්නලු. අර oven thermometerක් ගැනත් කියනවා. ඇයි ඒ? ගොඩක් අය හිතන් ඉන්නේ අර oven එක තියෙන dial එකේ උෂ්ණත්වය හරියටි කියලා නේද? ගොඩක් වෙලාවට. ගෙවල් වල තියෙන oven වල අර dial එකේ තියෙන උෂ්ණත්වයයි ඇත්තටම ඇතුලේ තියෙන උෂ්ණත්වයයි අතර පොඩි හරි වෙනසක් තියෙන්න පුළුවන්. සමහර විට ලොකු වෙනසක්. ඒ නිසා තමයි අර වෙනම thermometerයක් තියෙන එක වැදගත්. මොකද වට්ටෝරුවේ කියන අංශක ගාන හරියටම නැත්නම් ආයතර කලින් කියපු වායු බුබුලු ප්‍රසාරණය වෙන්නේ නැහැ හරියට. කේක් එක උඩ එන්නේ නැහැ. හරි. අනිත් එක තමයි අර දොර අරින්න එක. විශේෂයෙන් මුල් විනාඩි 20 වගේ ඇතුළත දොර අරියොත් මොකද වෙන්නේ? සීතල හුලම් පාරක් ඇතුළට යනවා. ඔව්. එකපාරට උෂ්ණත්වය බහිනවා. તો අර උඩට එමින් තිබ්බ කේක් එක බහින්න පුරුවන්. මැදින් යෙබෙන්න පුළුවන්. හරියද සෙට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒකේ ස්ථාවරත්වය හරියම වැදගත් කේක් එක හරියට හැදෙන්න. අනිවාර්යෙන්ම. තව පොඩි ටිප් එකක් ගැනත් මූලාශ්‍රය කියනවා කේක් එක අර තෙත ගතියෙන් තියාගන්න සිම්පල් සිරප් එකක් පාවිච්චි කරන එක ගැන. ඔව්. ඒකත් හොඳ ක්‍රමයක්. සීනිය වතුර සමාන ප්‍රමාණවලින් අරගෙන උණු කරලා හදාගන්න සිරප් එකක් නේ ඒක. ඒක නිවුණු කේක් තට්ටු උඩ පොඩ්ඩක් ගන්න එක. අර පේස්ට්‍රි බ්‍රෂ් එකකින් වගේ.
ඒකෙන් කේක් එක වියලෙන එක ගොඩක් දුරට නවතිනවා. විශේෂයෙන් දවස් දෙක තුනක් තියාගන්න කේක් එකකට හරි අර ලේයර් කේක් වලට හරිම ප්‍රයෝජනවත්. පොඩි රසයක්ත් එකතු වෙනවා ඇති නේද? ඔව් ඕනනම් පොඩි වැනිලා බින්දක් වගේ දාන්නත් පුළුවන් ඒ සිරප් එකට. හරිම සරලයි වගේ ඒත් වැදගත්. දැන් මේ අපි කතා කරපු ඔක්කොම ටික තාක්ෂණික කාරණානේ. ඒත් එක්කම මූලාශ්‍රය අන්තිමටම කියනවා හොඳම රහසුළු නිර්මාණශීලීත්වය. ඒක කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? ඒකේ නැට්ටටම කියවෙන්නේ මෙහෙමයි. දැන් අපි මේ කතා කරපු මූලික දේවල් ටික අර ඇයි එහෙම වෙන්නේ කියන කාරණා ටික තේරුණාම නිකම්ම වට්ටෝරුව දිහා බලාගෙන ඒක අකුරටම කරනව වෙනුවට අපිට පුළුවන් ඒක පාලනය කරන්න. ඇයි කාමර උෂ්ණත්වය වැදගත්? ඇයි බටර් සීනි මෙච්චර වෙලා ගහන්න ඕන? ඇයි oven එකේ දොර අරින්න හුන නැත්තේ? මේව දන්නකොට අපිට විශ්වාසයක් එනවා පොඩි වෙනස්කම් කරන්න. හරි. අත්හදා බලන්න. අන්න ඒක තමයි නිර්මාණශීලීත්වයට තියෙන දොර අරින්නේ. ඒ කියන්නේ සාරාංශයක් විදිහට ගත්තොත් කේක් එකක් කියන්නේ නිකම්ම වට්ටෝරුව දිග යන එකක්ම නෙවෙයි. නෑ. අර අමුද්‍රව්‍ය තෝරන තැන ඉඳන් උෂ්ණත්වය මිශ්‍ර කරන තත්පර ගාන පිටි කෝට්ටට දාන විදිහ oven එකේ උෂ්ණත්වය මේ හැම පොඩි දෙයක් පිටිපස්සෙම තියෙන විද්‍යාව තේරුම් ගත්තම අන්තිම කේක් එක ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. හරියටම. අර ඇයි කියන එක දැනගත්තම බේකින් කියන්නේ නිකම් නීතිමාලාවක් නෙවෙයි. ඒක අපිට පාලනය කරන්න පුළුවන් විනෝද වෙන්න පුරුවන් දෙයක් වෙනවා. හරිම වැදගත් කාරණා ටිකක්. එහිමම අපි අන්තිමට පොඩි දෙයක් හිතන්නත් ඉතුරු කරමු. මූලාශ්‍රය කියවනේ නියම රහස නිර්මාණශීලීත්වය කියලා. දැන් අපි මේ කතා කරපු පදනම තේරුම් අරගෙන මීළඟට කේක් එකක් හදද්දී හිතාමතාම එකතු කරන්න පුළුවන් එක පොඩි නිර්මාණශීලී වෙනසක් මොකක් වෙන්න පුළුවන්ද? සමහර විට අලුත් රසයක් දාන එක වෙන්න පුළුවන්. ඔව්. එහෙම නැත්නම් අයිසිං එක වෙනස් කරන එක. නැත්නම් වට්ටෝරුවෙම පොඩි දෙයක් වෙනස් කරලා බලන එක වෙන්නත් පුළුවන් නේද? ඇත්තටම ඒක තමයි විනෝදය.